මේ කතන්දරයට සමගාමී වෙන මගේ යාළුවෙක්ගේ කතන්දරයකුත් තියෙනවා. අර කලින් කිව්ව නිපුන්ම තමා නිපුන් ඇවිල්ලා මාත් එක්ක පොඩි කාලේ ඉඳන් එකට හිටපු යාළුවෙක්. 6 වසරේ ඉඳන් ඇත්තටම 7 වසරේ ඉඳන්ම වගේ මෙයාට තිබුණා මේ ගම්පහ ප්‍රදේශයේ සිදුවෙච්ච සිදුවීම් මේවා ඔක්කොම. 7 වසර වගේ ඉඳන්ම එයාට තිබුණා පොඩි උනන්දුවක් යම් පුද්ගලයෙක් නෙමෙයි පුද්ගලියක් ගැන. හරිද? ඒ කාලේ මම එහෙම ලොකුවට අධ්‍යාපනික වැඩවල නෑ. ඔය 6 ඉඳන් 10 වෙනකම් මම එහෙම ලොකුවට පන්තියේ එහෙම රෑන්ක් වල එහෙම මොකුත් නෑ. මම පන්තියේ 38 වෙනියා එහෙම හිටියේ. 40යි පන්තියේ හිටියේ. ඊට පස්සේ ඒ කාලේ මම ටිකක් ඔය පුළුවන් තරම් ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටිස් කරා, ස්කවුටින් කරා, ඊට පස්සේ ස්පෝර්ට්ස් කරා, රමයා කරා, ක්ලබ් වල ක්‍රිකට් ගැහුවා. ඒවා තමයි කරේ. ඉස්කෝලේ ක්‍රිකට් ගැහුවා. ඒවා තමයි කරේ. ඒ කාලේ ලකුණු එහෙම නෑ. ඔක්කොම ටික එකතු කරාම 100ක් විතර එන විදිහ තමයි තිබ්බේ. කොහොම හරි මේ ඒ කාලේ ඉතින් මං අර දැන් නිපුන් ටිකක් විතර අධ්‍යාපනයේ ටිකක් උනන්දුයි. මහා ලොකුවට උනන්දුවක් නැහැ. ටිකක් උනන්දුයි. ඉතින් අර මං ඌත් එක්ක ඉන්නවා. මොකද අර කියන්නේ මට ඒතර ඌත් එක්ක ඉන්න කෙනුත් අර පොඩ්ඩක් අධ්‍යාපනයේට යම් අඩියක් හරි මං තියාගෙන ඉන්නවා. අඩියක් වුණ ඇඟිල්ලක් වගේ තියාගෙන ඉන්නවා. එතකොට දැන් ඔහොම 7 වසරේදී වගේ දැන් ඌ මෙහෙම පොඩි උනන්දුවක් ආවා. ඉතින් ඌ 8 වසරේදී 9 වසරේදීත් එහෙම ගිහිල්ලා 9 වසරේදී දැන් අර විෂයන් තෝරා ගන්න එනවනේ. භාස්කර් සබ්ජෙක්ට් තෝරගන්න එන වෙලාවේ දැන් මෙන්න මේ පුද්ගලයා තෝරගත්තා ICT හොඳට වැඩ කරන එක්කෙනෙක් ICT කොමර්ස් ඉංග්ලිෂ් ලිට් හරි දැන් ඉතින් මේ පන්ති ටිකට යන්නත් එපයි නිපුණුත් ওই ටික තෝරගත්තා ඉතින් මාත් ওই ටික තෝරගත්තා හරි ඊළඟට මට මාරු ෂොට් එකක් හම්බුණා එකකින් ඈ දැන් මම අර වැඩ කරන්නේ නැතුව හිටපු කෙනෙක් ඉංග්‍රීසි ලිටුත් තෝරගෙන ඊළඟට මේ කොහොම ගිහිල්ලා දැන් 10 වසරේදී ඉතින් එහෙම නෑද ඔය පන්ති වල අපි යනවා මේ මෙතන මේ ඔය රොසෙල් එක එහා පැත්තේ නිසැක් මයික් කියලා තිබ්බා ඒකේ ඊට පස්සේ රොසෙල් එක එහා පැත්තේ උඩ තට්ටුවේ තමයි ලිට් ක්ලාස් එකක් තිබ්බා ඔය කවුද ටයිටස් සර් කියලා සර් නැති වුණා තේ ලිට් ක්ලාස් වලට අරවට මේවට තියුවට ගියා ICT වලට බණ්ඩාරවත්තේ මේ ඔහොම ගිහිල්ලා ඉතින් ඔය හැම එකටම අපි ගියා ගිහිල්ලා මේ 11 වසරත් ඉවර වෙලා 12 වසරට ආවම දැන් තෝරගන්න වෙයි මොනවද කරන්න කියලා. තෝරගන්න ඕනේ මොනවද කරන්න කියලා. මේ මං කලින්ම ගියා බණ්ඩාරසගේ පන්ති accounting වලට කොමර්ස් කරන්න. ඊට පස්සේ මේ කොහොම යද්දී මේ ළමයා මැත්ස් කරනවා කියලා අපිට ආරංචි වුණා. ගිහිල්ලා කවුන්ටින් ද VS ද මම මතක නැහැ මම එක දවසයි කොහමද ඒක පන්තිය හොඳයි යවලක් නැහැ මේ ඊට පස්සේ වෙච්ච දේ මම කියන්නම් ඊට පස්සේ මෙයා මෙහෙම කරලා ඊට පස්සේ නිපුන් මේක තෝරගත්තා මමත් මේක තෝරගන්න තීරණය කරා හරිද ඊළඟට ඒකට ප්‍රධාන වශයෙන් හේතුනේ මම අර 5 වසරේ වගේ වෙනකොට මම අයිලන්ඩ් 7 තුනාට ශිෂ්‍යත්වයෙන් එතනින් පස්සේ මම වැඩක් කරේ නැහැ මම අර වෙන වෙනේවා තමයි කරේ. ඒ කියන්නේ වෙන බාහිර වැඩ තමයි කර හිටියේ. ඒතකොට දැන් ඊට පස්සේ ආයි A level වලදීත් නිකන් ඒතකොට ඒ සම්පූර්ණ ට්‍රැක් අවුට් නේ. සම්පූර්ණයෙන්ම ට්‍රැක් අවුට් නේ කාලේ මට O level A9ක් එහෙමත් නැහැ හරිද? එතකොට මේ ට්‍රැක් අවුට් ඒ කාලේ සම්පූර්ණයෙන්. ඊට පස්සේ A level වලදී දැන් මෙහෙම මැත්ස් කරන්න තීරණය කරා. ඊට පස්සේ මේ ඊළඟට 12 වසරේදී නිපුන් ඇහුවා මෙයාගෙන් කැමැත්ත. අවුරුදු 7කට විතර පස්සේ 6කට විතර පස්සේ. මොකද්ද කිව්වේ සාමාන්‍යයෙන් අකමැති නම් දෙන උත්තරේ මොකද්ද? විභාගයෙන් පස්සේ බලමු කියලා කිව්වා. හරිද? ඊළඟට විභාගයෙන් පස්සේ ආයි 13 වසරෙන් පස්සේ දැන් 2016 අගෝස්තු 13 වසරෙන් පස්සේ නිපුන් ආයිත් ඇහුවා. හා කිව්වා. හරිද? වැඩේ සුපිරි. වැඩේ යනවා. හොම වැඩේ ගලාගෙන ගියා. නියමයි. නියමෙට ගියා 2017 ජනවාරි 8. හරිද? එදා ආව රිසල්ට්ස් අපේ. රිසල්ට්ස් ආවට පස්සේ මේ ඉලෙක්ට්‍රෝනය කෙලින්ම මොරටෝ. මූ කෙලින්ම කොරටෝ.
සාමාන්‍ය මධ්‍යම පාන්තිකෙක් කොට සල්ලි යන්නේ නැහැ කියලා වුණා. හරිද? මොකද මුගේ ફોකස් එක අවුරුදු 7ක් විතර මැත්තන තිබ්බේ ඔක නොකරපු දෙයක් නැහැ වුන්. හරිද? අවුරුදු 7ක් විතර තිබ්බේ ඔතන ફોකස් එක. ඊළඟට මූට එකෙන් අර ජීවිත අවබෝධයක් ලැබුණා නෑ. ඊට පස්සේ දැන් මෙහෙම වුණා. ඊට පස්සේ මූ හිතුවේ අවුලක් වෙන එකක් නෑ කියලා. ඉතින් අපිට දන්න අවුලක් වෙනවා කියලා ඊට පස්සේ. ඊට පස්සේ ටික දවසක් යනකොට මොකද්ද උනේ? දැන් මූ තමයි අවුරුදු 7ක මිෂන් එකකින් පස්සේ මේ ආයුධ ස්තරයේ පන්නගත්ත ප්‍රබල බැටරිය. හරි. ඊට පස්සේ අරක දැක්ක පොඩි ධන විභවයක්. හරිද? පොඩි ධන විභවයක් දැක්කා. ඊට පස්සේ ඒකත් UOM තමයි. පොඩි ධන විභවයක් දැක්කා. පොඩි ධන විභවයක් දැකලා ඒක ගියා මෙහාට. හරිද? ඊට පස්සේ ඒක තව තව ධන විභව වලට ගියා. ඒක වෙන කතන්දරයක්. හරිද? ඊට පස්සේ කොහමරි මෙතන අමාරු වැඩේ කරේ මෙයා. මොකද අවුරුදු 7ක් විතර තිස්සේ වෙනම ගේම් එකක්. ඊට පස්සේ එතනින් පස්සේ පොඩි ධන විභවයක් දැකපුවම ඒ පැත්තට ගියා. හරි. ඉතින් ඕක තමයි ඔයාලටත් වෙන්නේ. ඇත්තටම කියන්නේ. බොරුද බලන්නකො. හරිද? ඕක තමයි වෙන්නේ. නෑ කිව්ව තව අවුරුදු 5කින් ඇවිල්ලා මට කියන්න කතා කරන්න ඇවිල්ලා. ඕක තමයි ඔයාලටත් වෙන්නේ. හරිද? ෂුවර් ඈ? හරි. ඊට පස්සේ මෙතනින් පස්සේ දැන් කාටර හිතෙනව නම් නැහැ ඔය කිව්වට ඔහොම කොහෙද අපිට ෂුවර් නේ කියලා බලමුකෝ ඈ. හරි. ඊට පස්සේ මේ 2000 දැන් මෙතනින් පස්සේ අතර මේ මනුස්ස ජීවිතේ මාර වෙනස් වුණා. මේ තමයි මගේ පළවෙනි ගෝලයා පන්තියේ. 2017 සුසිප්පන්නගේ පන්ති පටන් ගන්න ඉතින් මූ තමයි කලින්ම ඇවිල්ලා ඉස්සරහින් ඉඳගත්තේ. සෙකන්ඩ් ෂයික් කරා. ඊළඟට මේ කවුරුවත් නැහැ වෙන පන්ති ළමයි හිටියේ නැහැ ඌ විතර හිටියේ. ඊළඟට මේ මූ එහෙම පටන් ගත්ත පාර මුගේ මූට තේරුණා ඉතින් මේ වෙන කාලයක් බොරුවඩුගේ ජීවිතේ නාස්ති වුණා කියලා අනවශ්‍ය දෙයකට ફોකස් කරලා. අනවශ්‍ය දෙයකට නෙමෙයි ફોකස් කරලා තියෙන මුළු කාලෙම. මේ කාලෙම වැඩක් නැති දෙයකට ફોකස් වුණේ. ඊට පස්සේ මූ තීරණය කරා ගේමක් ගහනවා කියලා. ඊට පස්සේ ඌ පට්ට වැඩ ඉරලා වැඩ කරලා සුපිරියර් ඌ ඇත්තටම මාර මහන්සි වෙලා 2018 2017 2016න් පස්සේ 17 ෂයි එකේදී මාස 8ක් 9ක් ඇතුළත සුපිරියර් වැඩ කරලා මේකේ රිසල්ට් එක මට මතක නැහැ ඇත්තටම C2 S එක කරේ මොකක් කරේ මේ වෙලාවේ දැම්මා A3ක් හරි මේකේ දැම්මා A3 මොකද උට අර උට හොඳ පාරක් වැදුනා මෙතනින් ඒ පාර ඇත්තටම ඌ A3 පටන් ගත්ත පාර දැන් ඉන්නේ කොහෙද කියලාත් අහගන්න හරිද දැම්මා A3 මූ මොරටු ගියෙත් නැහැ මොකද උට ඒ අවුල අරක මොරටුව කියන්නේ පොඩි කැම්පස් එකක් මොරටුවේ තියෙන්නේ අක්කර 40කටත් වඩා අඩු භූමි ප්‍රමාණයක්. ඒතර ඔය භූමි ප්‍රමාණය ඇතුලේ ෆැකල්ටිස් කීපයක් තියෙනවා. ඒතර කොහොමත් දවස ගානේ හැමෝම හම්බෙනවා. හරි. දැන් පේරාදෙණිය ගත්තොත් අක්කර 1200ක් කැම්පස් එකක්. හරි. අක්කර 40යි අක්කර 1200යි කියන්නේ හිතන්නකෝ. එතකොට දැන් මේ පේරාදෙණිය එක එක අද හම්බුනොත් ආයෝ ජීවිතේට හම්බෙන්නේ නැහැ. දැන් මේකේ අපිට භූමි ප්‍රමාණය හරි අඩුයි. ඌ ගියේ නෑ. යන්නේ නැතුව ඒ කාලේ KDU එකේ තිබ්බා සාමාන්‍ය ගවර්න්මන්ට් යුනිවර්සිටි වලට කෝස් එකකට සිලෙක්ට් කරනවා මේ රිසල්ට් එකෙන් ඇප්ලයි කරාම සම්පූර්ණ ෆ්‍රී දෙනවා කෝස් එක. මම හිතා දැනටත් එහෙම තියෙනවා. තියෙනවනේ. ඒ කියන්නේ දැන් ගවර්න්මන්ට් ඉන්ජිනියරින්గ్ වා සිලෙක්ට් කරනවා කියන්නේ. ඒතර ගවර්න්මන්ට් ඉන්ජිනියරින්గ్ යන්නේ නැතුව KDU යනවා නම් අර ෆ්‍රී දෙනවා කෝස් එක. දැන් තියෙනවද දැන් තියෙනවද? තියෙනවා. හරි. දැනුත් තියෙනවද? එතකොට ඒ කාලේ තිබ්බ එහෙම එකක්. ඒ තුනයි නම් කෝස් එක ෆ්‍රී. ඊට පස්සේ එයා දැම්ම ඒකට. දාලා ඒකේ ඉන්ජිනියරින් කම්ප්ලීට් කරා. කම්ප්ලීට් කරලා මෙයා ඉවර වෙච්ච ගමම මේ බොහොම සාමාන්‍ය මධ්‍යම පන්තියේ මං වගේ කෙනෙක් තමයි. ඒ කියන්නේ ලොකු සල්ලියක් නැහැ ගෙවල් වල සාමාන්‍යයි. කණ්ඩ බොණ්ඩ නැත්තේත් නැහැ. මේ ප්‍රාඩෝ වගේ වාහන තිබුණෙත් නැහැ. අතරමැද්දේ. අපි වගේම තමයි. ඊට පස්සේ ඌ එතනින් ඉවර වෙච්ච ගමන් ඌ කෝස් එක කම්ප්ලීට් වෙද්දිම ඌට හම්බුණා ක්‍රමයක් ඒක හරහාම MSc එක කරන්න ඕස්ට්‍රේලියාවල. සෝ ඕස්ට්‍රේලියා ගියා MSc එකට. ඕස්ට්‍රේලියා MSc එකට ගිහිල්ලා ඒ ඉන්න ගමන් අවුරුදු දෙකක් නේ MSc. ඒ ඉන්න ගමන් මේ පහුගිය අවුරුදු දෙක ඇතුළත ඌ පටන් ගත්තා දැන් ඌ අර අතනින් පටන් ගත්ත ජීවිතේ ගැම් මේක අවුරුදු 7ක් වැරදි ફોකස් එකක ඉඳලා හරියට ફોකස් කරන්න පටන් ගත්තා එතනින් පස්සේ. ඊට පස්සේ ඌ ફોකස් කරා ඌ ඕස්ට්‍රේලියාවල ඌ ඉන්න ප්‍රදේශයේ දැන් ලංකාවේ ඔය තියෙන දැන් ගම්පහ ගත්තොත් කාර් පාක් එකකට ගිහලා අපි වාහනයක් පාක් කරනවා නම් මිනිස්සෙක් කෙනාට ටිකට් එකක් කඩන්න. ඒ වගේ වෙන රටවල් වල තියෙන සිස්ටම් දාලා. ඒ කියන්නේ කාර් පාකින් ස්ලොට් එකේ දෙනවා මීටර එකක් හයි කරලා. ඒ මීටරයට සල්ලි දාලා නැත්නම් මීටරයට ගෙවලා තමයි කාර් එක පාක් කරන්න ඕනේ. එතකොට අන්නේ සිස්ටම් දාන වැඩේ මූ
කොන්ට්‍රැක්ට් එකක් අල්ලගත්තා ඒ ඕස්ට්‍රේලියාවල ඒ කාර් පාක් වල පාකින් මීටර්ස් හයි කරන සිස්ටම්ස් පොඩියට පටන් ගත්තා. ඒ අතරමැද්දේ ওই කාලේ. පොඩියට පටන් අරගෙන ටික 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 උගේ සෙට් එක හදාගෙන ඌ යටතේ ස්ටාෆ් එකක් හදාගෙන ටික ටික දැන් ඌ මෙල්බන් ඉන්නේ මං හිතන්නේ. ඒ මෙල්බන් වල ලොකුවටම කරන එකෙක් ලොකුවටම මේ වැඩේ කරන උන්ගේ එකෙක් ඌ. අවුරුදු දෙකක් ඇත්තේ. ඒතර ගොඩක් කාර් වල මේ පාකින් මීටර්ස් හයි කරන්නේ ඌ. එතකොට ඒකෙන් එතන වාහනේ පාක් කරාම මේ වාහනේ පාක් කරාම එන මුදලෙන් කමිෂන් එකක් උඹට හම්බෙනවා. හිතන්නකෝ කොහෙවත් තියෙන රටක කොහෙවත් ඉඳමක කාගේවත් වාහනයක් පාක් කරනකොට අපිට සල්ලි හම්බ වෙනවා කියන්නේ ආතල්නේ. හරිද? අපිට සල්ලි හම්බ වෙනවා. ඊට පස්සේ දැන් ඌ ඒ ව්‍යාපාරය එහෙම කාලයක් ඇතුළත දියුණු කරගෙන ගියා. දියුණු කරලා අද වෙනකොට දැන් ඌ ඒකත් ඌ හරි දෙයට ફોකස් කරලා පස්සේ මිනිස්සුන්ට වෙන දේවල් මම මේ කියන්නේ දක්ෂතාවයේ අපරාධ වෙන ඒවාට නාස්ති කර තිබිලා හරි දෙයට ફોකස් කරාට පස්සේ සිද්ධ වෙන දේවල්. ඒ කියන්නේ දැන් ඇත්තටම මගේ වුණත් එහෙමයි. මම ශිෂ්‍යත්වයේදී ශිෂ්‍යත්වයට මම ફોකස් කරලා වැඩ කරලා තියෙනවා. ඒතර මම 7. මේ කාලේ මම ફોකස් කරේ නැහැ ඒ අධ්‍යාපනයේට. එතකොට මම ඒවැ ලකුණුත් නැහැ. හැබැයි මට ඒක ගැන සතුටුයි. ඒ කියන්නේ ඒ කාලේ අධ්‍යාපනයේට ફોකස් කරා නම් එච්චර වැඩක් වෙන්නේ නැහැ. දැන් 6 දී 7 දී 8 දී අපි සෙක්ෂන් ෆස්ට් උනත් මොකද්ද කියනකො දැන් මම තැනකට ගිහිල්ලා කියනද මම 7 සෙක්ෂන් ෆස්ට් යඩක් නැහැ නේ. ඒ කාලේ ඒ කරගත්ත සෑහෙන්න එකතු කරගත්ත දේවල් ටිකක් තියෙනවා. ක්ලබ් ඇන්ඩ් සොසයිටිස් කළා, ස්පෝර්ට්ස් කළා, එක එක ටීම් වලට සෙල්ලම් කරලා වරන්න පුළුවන් හැම කොලම්ම කරලා කෙල වෙලා ඔක්කොම අතපය කැඩිලා තියෙනවා. හරිද? ඉතින් ඒක එක අතකට හොඳයි. එතකොට මේ දැන් මෙයාට උනේ අර වැරදි දේ ඊට පස්සේ හරි දේට ફોකස් කරා. දැන් අවුරුදු දෙකක් වගේ ඇතුළත පට්ට ආර්ථික වශයෙන් ස්ථාවරයි. එහෙ ගෙවල් අරගෙන. ඒ වගේම මේ තව දැන් අනිත් පැත්තත් සාර්ථකයි. හරි. ඒක කොච්චර සාර්ථකද කියනවා නම් මේ ඉලෙක්ට්‍රෝන මොනවද කියලා හිතනවා ඌට කෙලින්ම හම්බුනේ සිටිසන්ෂිප්. හරිද ඒකෙන්. ඊට පස්සේ මේ වෙඩින් එක එහෙ ගණ්ඩ ඉඳලා නෑ ලංකාවේ ඔගේ යාළුවට ඉන්න හින්දා මෙහි ලංකාවේ වුන් ඉඳලා මෙහි ඇවිල්ලා වෙඩින් එක ගණ්ඩ විතරක් දැන් සති 3කට විතර කලින් ඇවිල්ලා ගෝල්ඩ් ෆේස් හොටෙල් එකේ වෙඩින් එක අරගෙන ගෝල්ඩ් ෆේස් හොටෙල් එකේ වෙඩින් එකක් ගන්න එක ලේසි නෑ මනුස්සයෙක්ට. ගෝල්ඩ් ෆේස් හොටෙල් එකේ වෙඩින් එක අරගෙන ලංකාවේ හොඳම බෑන්ඩ්ස් එතන ප්ලේ කරේ. හොඳම සිංගර්ස්ලා සිං කරේ වෙඩින් එකේ. දැන් රාත්‍රී 4ක් විතර ඇති බදාදා දවසක තමයි වෙඩින් එක තිබුණේ. මමත් ගිහිල්ලා ආවා සිප්පින් එකේ පන්තිය පොඩ්ඩක් කලින් නිවාඩු දීලා මාත් ගියා. ගිහිල්ලා අපි ඔය කියන්නේ ගියා ඊට පස්සේ කියන්නේ මං කියන්නේ දැන් ඌ මේ ලංකාවට ආපු දවස් දෙක තුන ඇතුළත උඩ පාවිච්චි කරන්න විතරක් ඌ ලක්ෂ 3-400ක වාහන කීපයක් ගත්තා. ඒ ටික විතරක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ සාමාන්‍ය මධ්‍යම පාන්තික ගැන මම කියන්නේ ගෙවල් වලින් හම්බ කරගත් සල්ලි නෙමෙයි. තමන් ගහපු ගේම්. එතකොට මේ පට්ට වෙඩින් එකක් අරගෙන අර ඒකත් ලස්සනට ඉවර කරලා ඌ දැන් ආයෙසරයක් ඕස්ට්‍රේලියා ගියා. ඊට පස්සේ දවසම ඕස්ට්‍රේලියා ගියා. ඌ මෙහි ලංකාවේ පොඩි දවස් ගන්න හිටියේ. පස්සේ දවසේම ඕස්ට්‍රේලියා ගියා. මට අනිවාර්යයෙන්ම මේ පාර රිවිෂන් එක ඉවර කරලා එන්න. එහෙ ඉඳ ගියක් දෙන්නම් වාහන දෙන්නම් කියලා තියෙන්නේ. හරිද? අර ජීවිතේ ගේම් කියන්නේ ඒවා. වැරදි දේවල් වලට ફોකස් කරගෙන ඔහේ අර වටින කාලේ පොඩි ආතල්ලයක් වෙනුවේ. තීරණාත්මක කාලේ ඔහොම ගේම් ගහන්න බෑනේ අවුරුදු 45ක් විතර ගියාට පස්සේ. ඔහොම ගේම් වදින්නේ අවුරුදු 20 30 අතර කාලේ විතරයි. හරි. ඒ කාලේ පොඩි ආතල් වලට නිකම් බොරුවට ආතල් කියලා දන්නේ ආතල් කියලා හිතාගෙන ඉන්න දේවල් වලට ඔයාලා මහන්සි වෙනවා. ආතල් කියලා හිතාගෙන ඉන්න දේවල්ට ඒවා ඇති ආතල් එකක් නැහැ. ආතල් දන්නේ නැත්තම් හොඳයි ඒවා. ආතල් කියලා හිතාගෙන ඉන්න දේවල් වලට මහන්සි වෙනවා. මහන්සි වෙවි අර ජීවිතේ ගන්න තියෙන ප්‍රධාන ටාගට් ඔක්කොම අතහැරලා දානවා. ඒවා මිස් කරනවා. මිස් කරගෙන ගිහලා අවුරුදු 35ක් 40ක් වෙත් තමයි තේරෙන්නේ කොහෙද කෙලවුනේ කියලා. හරි. එතකොට තමයි තේරෙන්නේ අර తాවකාලික ආතල් වෙනුවෙන් කොහොම කෙලවිල්ලක්ද කෙලවගත්තේ කියලා ජීවිතේ. ඊට පස්සේ ඉතින් ඒක ගැන දුකින් අවුරුදු ජීවිත කාලෙම ඉන්න තියෙන්නේ. හොඳ වෙලාවට මෙහෙම එකක් වුණේ. මෙහෙම එකක් වුණ නැත්තම් මම කවදාවත් මේව කරන්නේ නැහැ. ඒතර අවුරුදු 7ක් විතර වැරදි ફોකස් එකක ඉඳලා හරි ફોකස් එකට ඇවිල්ලා දඩ ගේමක් ගහලා දැන් සුපිරිම ප්ලේස් එකක ඉන්නවා. හරි. පට්ට කතාවක් ඒක. මේ එතකොට ඔය කතන්දරේ මම පන්ති වල කියන්න පටන් ගත්තේ මීට අවුරුදු 4කට විතර කලින්. ඒතර ඌ එහෙම ගේමක් ගාලා තිබුණෙත් නැහැ. ඒතර මං කියන්නේ ඌට කෙලුණා කියලා විතරයි. හරිද? දැන් ඒතරට හරියා කියලාත් මට කියන්න පුළුවන්. එතකොට මාර ගේමක් ගැහුවා. සුපිරි. ඒතර එතනත් දැන් මේකත් එක්ක මේ කතන්දරේ කියන්නේ මේකයි. මේ වැඩේ අමාරු දෙයි. මේ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ද මෙතෙන්ට ගමන් කරවීමේ අමාරු කාර්යය කරන්නේ මෙයා. අයි එතන තමයි බාධකේ පරද්දාගෙන ගෙනියන කතන්දරේ තියෙන්නේ. ඊට පස්සේ කුඩා ධනවීපයක් දැකපු ගමන් ඉලෙක්ට්‍රෝන අර පැත්තට යනවා. ඒතර සමස්තයක් විතර මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනේ හම්බෙන්නේ නැහැ. මෙතන තමයි ගෙන්නන්න තමයි මේ ඔක්කොම කරේ.
හම්බෙන්නේ නැහැ. එතෙන්ට පැනලා අහකට පයින් ඉලෙක්ට්‍රෝන. කෙලින්ම අරහෙට යනවා. එතකොට අර මේවැන් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න දේවල් ගොඩයි. කතාව ඇතුලෙන් උනත් කරනවා නම් කළ හැකි දේවල් බොහොමයි. හරිද? හැබැයි ඉතින් ඔය ඕවා අවුරුදු 35ක් 40ක් ගිහින් නම් කරන්න බෑ. අර එතකොට අපේ එනර්ජි එකක් නැහනේ. අපිට අර වෙනසක් කරන්න ඕනේ කියලා හිතෙන්නේ මාර ගේමක් ගහන්න ඕනේ කියලා හිතෙන්නේ අපේ තරුණ කාලේ විතරයි. ඊට පස්සේ හිතෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ ඔයා හෙනම උද්‍යෝගෙන් ගිහින් ඔයාගේ තාත්තට කියන අවුරුදු 55 වෙන තාත්තට කියනවා තාත්තේ සුපිරි ගේමක් ගහන්න ප්ලෑන් එකක් තියෙනවා. අපි කෙලින්ම අවුරුදු 5කින් කෝටිපතියෝ වෙන්න යන්නේ කියලා තාත්තා. ඒ හැටි හරි. ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට එහෙම හිතෙන්නේ නැහැ. ඒ කාලේ උනාට පස්සේ එහෙම හිතෙන්නේ නැහැ. ඒක හිතෙන්නේ මේ අවුරුදු 20 30 ඔය කාලේ විතරයි අර ජීවිතේ අර එන වෙනසක් කරන්න හිතෙන්නේ. ඉතින් ඔය කාලේ කරේ නැත්තම් කරනව අඩුයි. ඊටාම සුළු පිරිසක් තමයි ඊට පස්සේ කාලෙක් කරන්නේ. අනේ අතේ ඇඟිලි ගන්නට ඉන්න පිරිසක් තමයි ඊට පස්සේ කාලෙක් කරන්නේ. හරි? එතකොට ඔය ලෝකේ බිලියනර්ස්ලාගෙන් සැලකිය යුතු 80%ක්ද 90%ක්ද ලොකු ප්‍රතිශතයක් ඒ අවුරුදු 30 වෙනකොට ඒ තමන්ගේ පාත් එකේ ලොකු දුරක් ගිහිල්ලා තියෙනවා. එතනින් පස්සේ පටන් අරන් ගියපු කට්ටිය ඉන්නවා දෙතුන් දෙනා ඔය KFC වුණා අරගොල්ලෝ මේගොල්ලෝ. ඒ KFC ෆවුන්ඩර් එහෙමනම් අවුරුදු 65න් විතර පටන් අරන් තියෙනවා. ඒතර සල්ලි හම් වෙනකොට තමන් මැරලා ඉවරයි. හරිද? ඒ වගේ කතන්දර පොඩ්ඩයි තියෙන්නේ. හරි.